right. අපි කතා කරමු මොකක්ද ප්‍රොජෙක්ට් ඩිසයින් එකක් කියන්නේ කියලා. දැන් ගොඩක් වෙලාවට කට්ටිය කියනවා ප්‍රොජෙක්ට් එකක් ගත්තාම ඒ ප්‍රොජෙක්ට් එකේ මම ඩිසයින් කරා නියම ප්‍රොජෙක්ට් එකක්. ඒකේ මරු ඩිසයින් එකක් තියෙනවා. ඒකට අපිට වැඩ කරන්න පුළුවන් කියලා. සමහර අය කියනවා ප්‍රොජෙක්ට් ඩිසයින් එක කියන්නේම ප්‍රොජෙක්ට් ප්ලෑන් එකම තමයි. ඒක වෙනසක් නැහැ කියලා. මම මේ විදිහට ගන්නවා. ප්‍රොජෙක්ට් ඩිසයින් එකක් ගත්තාම ප්‍රොජෙක්ට් එකේ කන්සෙප්ට් එකක් තියෙනවා. ස්ට්‍රැටජිස් තියෙනවා. ඩිසයින් එකක් තියෙනවා. මොකද ප්‍රොජෙක්ට් ඩිසයින් එක කියන්නේ? ප්‍රොජෙක්ට් ඩිසයින් එකකින් තමයි ප්‍රොජෙක්ට් එකේ ඉම්පැක්ට් එක වැඩි කරන්න පුළුවන් ගොඩාක් ඉහළට ගේන්න පුළුවන් ප්‍රොජෙක්ට් ඩිසයින් එකෙන්. මම ඔයගොල්ලන්ට උදාහරණයකින් පෙන්නන්නම් මොකද්ද ප්‍රොජෙක්ට් ඩිසයින් එකක් කියන්නේ කියලා. අපි ගමු උදාහරණයක් විදියට කෘෂිකර්ම භූමියකින් නියුට්‍රියන්ට් එහෙම නැත්නම් නයිට්‍රජන් ෆොස්ෆරස් ගඟකට යනවා කියලා හිතන්නකෝ. සාමාන්‍යයෙන් ඒකේ භාවිතා කරන කෘෂිකාර්මික ද්‍රව්‍ය නිසා මේ දේවල් එකතු වෙනවා වෝටර් ස්ට්‍රීම් එකට. එහෙම නැත්නම් ජල ප්‍රවාහයකට. ඒ ආසන්නයේ පවතින. එතකොට ඔයගොල්ලන් ප්‍රොජෙක්ට් එකක් දෙනවා ඩිසයින් කරන්න. නැත්නම් ප්‍රොජෙක්ට් එකක් දෙනවා ඔයගොල්ලන්ට ප්ලෑන් කරන්න. මේක නවත්තලා මේක නවත්තන්න ප්‍රොජෙක්ට් එකක්. right. මොකද මේක ඉෂුව එකක් නෙමෙයි. මේක ඉෂුව එකක් බේස් වෙලා තියෙන ප්‍රොජෙක්ට් එකක්. සාමාන්‍ය ප්‍රොජෙක්ට් එක ඩිසයින් කරනවා මොකක් හරි ඉෂුව එකක් තියෙන ප්‍රොබ්ලම් එකක් නෙමෙයි ඉෂුව එකක්. ඒක ඉෂුව එකක්. ඒක ටිකක් ලේසි නවත්තන්න අමාරුයි. ඒ නිසා තමයි ඒක ප්‍රොජෙක්ට් එකක් විදිහට ඩෙවලොප් කරන්න කියන්නේ මේක නවත්තන්න. right. දැන් කෙනෙකුට ඩිසයින් හදන්න පුළුවන් ප්‍රොජෙක්ට් ප්ලෑන් එක මේක නවත්තන්න අපිට පුළුවන් විවිධ ආකාරයේ දේවල් තියෙනවා. ඒ ගඟ ආසන්නය කරන්න අපිට ඒකට පුළුවන් යම් කිසි ස්වභාවික nature based solutions පාවිච්චි කරන්න. ඒ වගේම තව එක කන්ස්ට්‍රක්ෂන් විදිහේ දේවල් භාවිතා කරන මේක නවත්තන්න. ඒතකොට ප්‍රොජෙක්ට් එකේ විදිහට අපිට ඩිසයින් කරන්න බලලා මේක නවත්තන්න. හැබැයි මේකේ ඉම්පැක්ට් එක කොයිතරම් කාලයක් තියේද? මේක කොහොමද වෙරිෆයි වෙන්නේ? නැත්නම් මේක කොහොමද දිගටම තියෙන්නේ? මේක ටික කාලයක් ගිහලා ඒ ඔක්කොම දේවල් නැති වෙලා ආයි සාමාන්‍ය පත්තරවත් වෙනවා. ඔය තමයි අපි හිතන්නේ ප්‍රොජෙක්ට් කියන්නේ මහා බොරුවක් කියලා අපිට ඔළුවට ඇවිල්ලා තියෙන්නේ ඒ දේ නිසා. ඒතකොට මේකේ ඩිසයින් එකේ අවුලක් තියෙනවා. මේක නවත්තන එක විතරක් නෙමෙයි මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන ඩිසයින් එක. ඩිසයින් එක අපි ඩෙවලොප් කරොත් අපිට පුළුවන් ගඟේ එහා පැත්තේ ඩෙවලොප් කරන්න යම්කිසි ඒරියා එකක් ගඟේ අපිත් කියනවා ගඟ ඉවුරට ඩැමේජ් වෙන්නේ නැති වෙන්න ගඟ ඉවුර ගොඩක් සෙන්සිටිව් ඉකෝසිස්ටම් එකක් නැත්නම් බයෝඩයිවර්සිටි එකේ ලොකු ඉම්පැක්ට් එකක් දත ගඟට ගඟේ ජලයට ලොකු සපෝට් එකක් දෙන තැනක් තමයි ගඟ ඉවුර කියන්නේ. ඒක වෙනම කතාවක්. ඒක සෙන්සිටිව් නිසා ඒක සංවේදී කලාපයන් නිසා අපිට පුළුවන් ඒ ගඟ අයිනේ එහා පැත්තේ ඒකට හානියක් නොවන විදියට අපිට හදන්න පුළුවන් යම්කිසි කමර්ෂල් ප්‍රොපර්ටි එකක්. ඒක ලොකු දෙයක් නෙමෙයි යම්කිසි කමර්ෂල් ප්‍රොපර්ටි එකක් ඩිසයින් කරන්න පුළුවන් ගමේ කට්ටියක එකතුවෙන් ඒක ක්‍රියාත්මක කරන්න. ඒතකොට ඒක ලීස් එකක් හම්බ වෙනවා. ඒ ගමේ කට්ටියටම යන්නේ. right. ඒතකොට එතන ඉන්කම් ෆ්ලෝ එකක් එනවා. ඒ වගේම එතන ෆිෂින් නැත්තම් මාළු අල්ලන්න පුළුවන් තැනක් හදන්න පුළුවන්. right. එතකොට දැන් අපි මේ කරන්න යන්නේ මොකද්ද? කෘෂිකර්ම භූමියෙන් එන දේ ගඟට ඇවිල්ලා ඒකෙන් ඇති වෙන පරිසරික හානිය නවත්තන්න මේ ඩිසයින් එක යන්නේ. ඒතකොට අර කෑල්ල විතරක් නෙමෙයි. තව ඇඩිෂනල් කෑල්ලක් කියලා දෙන. එතනින් කමර්ෂල් වැලියු එක නැත්තම් එතනින් මුදල් ජෙනරේට් වෙනවා. ඒ වගේම ගමට සේවයක් එනවා. ගමට අවශ්‍ය දේවල් එතනින් ලැබෙනවා. ගමේ කට්ටිය රස්ස හම්බ වෙනවා. අපි මේ අරක නවත්තන්න ගිහලා તો ගොඩක් දේවල් කරලා තියෙනවා. ඒතර මේ මොකද පැවතීම ඇති කිරීම තමයි කරලා තියෙන්නේ. ඉම්පැක්ට් එක දිගටම තියෙනවා. ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. මේක නවත්තන එකක් වෙනවා. එතකොට මේ ගමේ කට්ටිය නැත්තම් මෙතන මේ මාළු වල්ලන මේ කට්ටියගෙන් අර දේ මොනිටර් වෙනවා. අපිට අලුතෙන් මොනිටරින් සිස්ටම් දාගෙන එක විදිහට කට්ටිය ගිහලා ඒක බලන්න අවශ්‍ය නැහැ. ගමෙන් මේක මොනිටර් වෙනවා. right. කමියුනිටි ප්ලෑන් එකක් බවට පත් වෙනවා අන්තිමම ප්‍රොජෙක්ට් එක. එතකොට මේක තමයි ඩිසයින් එක කියන්නේ ප්‍රොජෙක්ට් එක. එතකොට ප්‍රොජෙක්ට් එක ඩිසයින් කිරීම කරන්න පුළුවන් කෙනෙකුට කරන්න පුළුවන් හොඳ ඩිසයින් එකක්. ඒකේ ඉම්පැක්ට් එක අපිට හිතා ගන්න බැරි පැතිවලට යනවා. right. ඉතින් මම අද කතා කරේ ප්‍රොජෙක්ට් එක කොහොමද ඩිසයින් එකක් කරන්න කියලා. right. thank you.